Hi! Hello ළමයි ඔයාලට කොහොමද? අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. දැන්ටමත් ඔයාලා දන්නවා ඇති මොකද්ද වීඩියෝ එකේ thumbnail එකේ. ඉතින් අපි වැඩි කතා නැතුව ඉක්මනට යමු වීඩියෝ එකට. ඔයාලා දැන්ටමත් දන්නවා ඇති wow stop එක කියලා කියන්නේ මොකද්ද කියලා. රුපියල් 350ට items තියෙන shop එකක්. ඉතින් මම මේ shop එකේ ගත්ත items වගේක් තමයි ඔයාලත් එක්ක review කරන්න ආවේ. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු මම මොනවද මේ shop එකෙන් ගත්ත items කියලා. ඉතින් මුලින්ම මෙන්න මේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා අපි බලමු. ඉස්සෙල්ලාම මම ගත්තේ මෙන්න මේ storage box දෙක. ඔයාලට පේන ඇති colors දෙකකින් sizes දෙකකින් තමයි මම මේ දෙක ගත්තේ. එතන storage box වල ලොකු collection එකක් තිබ්බා. එක එක sizes වලින්. ඉතින් යන කෙනෙක්ට තෝරලා ගන්න පුළුවන්. ඊළඟට මම ගත්තේ මෙන්න මේ tray එක. මේක නම් අපේ අම්මට වමනා වෙයි කියලා තමයි මම ගත්තේ. ලස්සන ඩිසයින් එකක් ඒකේ තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ බෝල් එක. ඒකෙන් බෝල්ස් දෙකක් ගත්තා මම. කලර්ස් දෙකකින්. මේකත් අපේ අම්මට වමනා වෙයි කියලා තමයි මම ගත්තේ. ඉතින් ඊට පස්සේ තියෙනවා යාළුවන්ට ගොඩක් වමනා දෙයක්. red wipes. මේ tissues වල ලොකු collection එකක් ඇතුළේ තිබ්බා. රුපියල් 350කට tissues 10 set එකක්ම රුපියල් 350කට අතර තිබ්බා. ඉතින් එකින් එකට items වල price එක ඔයාලට කියන්න ඕනේ. මේ හැම item එකක්ම උනේ රුපියල් 350යි. ඊළඟට තියෙනවා මෙන්න මේ carpet එක. මම මෙන්න මේ carpet එකෙනුත් එකක් ගත්තා. ඊළඟට අපි බලමු මෙන්න මේ බෑග් එකේ මම මොනවද ගත්තේ කියලා. මුලින්ම තියෙනවා මෙන්න මේ බාස්කට් එක. ඉතින් මේක ඩස්බින් එකකට යූස් කරන්නත් පුළුවන්. ඉතින් ඊළඟට තියෙනවා මම ආසම අයිටම් එක මේකේ පෝසිලෙන් අයිටම් එක. මේ පෝසිලෙන් බෝල් එකක් මේක. මේකේ ප්‍රින්ට් එක බලන්නකෝ. මේක print එකට තමයි මම ආසම උනේ. ඔයාලට පේනවත් නැහැ. ලස්සන pastel color print එකක් තමයි මේකට තියෙන්නේ. මේකෙන් මම බෝල් දෙකක් ගත්තා. ඉතින් එතන බඩු ගොඩාරියක් තියෙනවා. ලොකු collection එකක් තියෙනවා එතන. items වල. ඉතින් ඔයාලා යනකොට රුපියල් 350කට වටින නැති ඒවත් තියෙනවා, වටින ඒවත් තියෙනවා. ඉතින් යන කෙනෙක්ට තෝරලා බේරලා ගන්න පුළුවන්. රුපියල් 350කට වටිනවයි කියලා හිතන items ඔයාලට එතනින් ගන්න පුළුවන්. ඉතින් මේ shop එක open කරන්නේ මම හිතන්නේ 9ට වගේ උදේ. ඔයාලා යන කෙනෙක් ගොඩක් උදේ වරු යන බලන්න. මොකද හවස් වරුවේ යනකොට අර උදේන සෙනගත් එක ගොඩක් items තේරිලා තමයි තියෙන්නේ. ඉතින් එතකොට ඔයාලට අර තේරුණු items වලින් තමයි ගන්න වෙන්නේ. අලුත් items ගන්න වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඔන්න ඔය items ටික තමයි මම wow stop එකෙන් ගත්තේ. කමෙන්ට් එකක් දාන්න යන වීඩියෝ එක හොඳයිද කියලා. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් ඉක්මනට හම්බ වෙනකම් මම ගිහිල්ලා එන හැමෝටම bye bye.